වාක්‍ය 8කින් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගමු යන මාතෘකාව යටතේ GJ Spoken English channel එක වෙතින් ගෙන එන 30 වන වීඩියෝ එකත් සමගයි අද ඔබ මේ රැඳී සිටින්නේ. බලමු අද මම මොනවද ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුමට එකතු කරන්න යන වාක්‍ය 8 කියලා. ඒගොල්ලෝ මොනවත් කළේ නෑ කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒගොල්ලෝ මොනවත් කළේ නෑ අනේ. They did nothing. They didn't do anything කියලාත් ඕකම කියන්න පුළුවන්. ඉතින් මේක ලේසි. They did nothing. They did nothing. ඒගොල්ලෝ මොනවත් කළේ නෑ. සෝඩා එක ගොඩක් රත් වෙලා. සමහරට මේ අවුවේ තියලා වෙන්න පුළුවන්. දන්නේ නැතුව. එතකොට the soda is too warm. The soda is too warm. සෝඩා එක ගොඩක් රත් වෙලා. The soda is too warm. Too warm කියලා කියන්නේ ගොඩක් රත් වෙලා. අපිට අවශ්‍ය සීතේවා. We need ice. දැන් අපිට අවශ්‍ය සීතේවා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? We need ice. ඒ වගේම මම ඔයාට එකඟතාවයක් කියන්න. අපි කියන්නේ ඩීල් එකක් කියන්නම් කියලා. එකඟතාවයක්. ඩීල් එකක්. ඒත් මම ඔයාට එකඟතාවයක් කියන්නම්. I'll make you a deal. I'll make you a deal. I'll කියන එතන I will කියන එක ෂෝට් කරලා I'll make you a deal මං ඔයාට එකඟතාවයක් කියන්නම්. දැන් කොහමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මේ අමතක කරන්න එපා ඔයා කාගේ පැත්තේද කියලා. හරිද? Don't forget. Then don't forget කියන අමතක කරන්න එපා. Whose side you are on? Whose side? කාගේ පැත්තේද you are on? ඒ කියන්නේ අමතක කරන්න එපා කාගේ පැත්තේද ඔයා ඉන්නේ කියලා. Don't forget whose side you are on. Right? සමහරට අනික් පැත්තේ ඉඳගෙන කතා කරනකොට කියනවා මේ අමතක කරන්න එපා කාගේ පැත්තේද කියලා. දැන් ඔබ ට්‍රිප් එකක් එහෙම ගියාම එතකොට කියනවා මේ කන්න මොනවා හරි ගන්න ඕනද? කන්න මොනවා හරි ගන්න ඕනද? wanna get something to eat? දැන් මේක ප්‍රශ්නයක් විදිහට අපිට අහන්න පුළුවන්. මේ wanna කියන්නේ want to කියන එක. දැන් want to කියන එක කෙටි කරලා wanna කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. wanna gonna කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා කලින්. GJ Spoken English channel එකට ගියොත් ඒකත් නරඹන්න පුළුවන්. wanna get something to eat? This is me. wanna get something to eat? කන මොන හරි ගන්න ඕනද? wanna get something to eat? දැන් අපි අහනවා මේ ඔයා ඒ ගැන මුකුත් දන්නේ නෑනේ. ඔයා නිකන් දන්නවා වගේ කතා කරාට ඔයා ඒ ගැන මුකුත් දන්නේ නෑ නේද? You don't know anything about that, do you? do you කියලා tag question එකක් දාලා යහන්නේ නේද කියලා. ඒක වෙනම lesson එකක් grammar. අපි classes වලදී tag questions කියලා දෙනවා ළමයින්ට. right. දැන් මෙතන භාවිතයෙන් ඔබ ඉගෙන ගන්න. You don't know anything about that, do you? ඔයා ඒ ගැන කිසි දෙයක් දන්නේ නේද? ඒ වගේම ඒක තමයි මං හිතුවේ. ඒක තමයි මම හිතුවේ. That is what I thought. That is what I thought. ඒක තමයි මම හිතුවේ. අපි මොකක්ද කියන්නේ? ඒක තමයි ඉතින් මං හිතුවේ. That is what I thought. think කියන එකේ අතීතය thought. That is what I thought. හරි. මේ වාක්‍යයට හොඳින් පුරුදු වන්න. පුරුදු වෙලා ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි කතනයට එකතු කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.